මේකත් ඒක විශේෂයි කියවට අමාරු ගණක් නෙවෙයි. හැබැයි ළමයි අහපෙක මේ එතකොට මේක තිබ්බේ ඒක ප්‍රශ්නේ තිබ්බේ මධ්‍යම පළාතෙන් ඉස්කෝලවල ළමයිට දීලා තියෙන පොතක්. ඒක තිබ්බේ මේ ගාන. එතකොට ළමයි එතකොට මේ ගාන උස්සගෙන ආවා ක්ලාස් එකට. මේකේ හැබැයි මරු සීන් එකක් තියෙනවා. මේකේ මොකද්ද කිව්වොත් එහෙම මේ වගේ ගානක් O level paper එක තිබ්බද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි මට නම් සෙට් උන්නේ නැහැ. හැබැයි මේක හොඳයි. ළමයිට නිකන් මේ අර හැඩේ වෙනස් වෙච්ච හින්දා වෙන්න ඇති සමහර වෙලාවට මේක හදාගන්න බැරි උනේ. හැබැයි ඒතර කීප දෙනෙක් නම් හදලා තිබ්බා. මේ ගානක් එයි කියලා උන් කියනවා. ඉතින් ඒක උන්ට මොකක් හරි උන් කවුරුට කියන්න ඇති. හැබැයි මේ ගාන එතකොට මෙහෙම එකක් තියෙන්නේ. මේ බලන්න. එතකොට නිසල් සහ අමාස යන පුද්ගලයන් දෙදෙනා උදෑසන තේපානය සඳහා පහත දැක්වෙන ආහාර ලබාගෙන තිබුණි. එතකොට මෙන්න මේ එතකොට නිසලයා සහ අමාස කියන මෙන්න මේ දෙන්නා උදෑසන ආහාරයට ගත්ත මගුලක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ කියලා දෙනවා ආප්ප එකක මිල රුපියල් Xද. ආප්ප එකක මිල රුපියල් Xද. එහෙනම් ආප්ප එකක මිල X ඊළඟ වඩේ එකක මිල රුපියල් Y ද නම් ආප්ප එකක මිලත් වඩේ එකක මිලත් කියන එක දෙක පේරි න්‍යාසයකින් දක්වා එය ඒ ලෙස නම් කරන්න. ඉතින් මාර ලේසිම ලේසි එකක් නේ ඇති දෙයක් නෑනේ. එතකොට හැබැයි අර චුට්ටක් අර සාම්ප්‍රදායික ප්‍රශ්නෙන් එහාට ආපු එකක් නෙමේක. එතකොට මේ කියන්නේ න්‍යාසෙ කෙලින්ම දීලා නෑ. අපිට න්‍යාසෙ ලියා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ හැබැයි කියලා තියෙනවා එක දෙක න්‍යාසයකින් දක්වන්න කියලා. මොකද්ද ආප එකක මිල සහ වඩේ එකක මිල. එහෙනම් ඉතින් ඒක ඒ කියලාත් අපිට දාන්න කියලා දෙනවා. එහෙනම් හරි ලස්සනට ඒ කියලා දැම්මා. ඒ සමානයි. එතකොට න්‍යාසයක් නේ. එතකොට න්‍යාසයක් ලියනකොට මේකේ එතකොට ආප එකක මිල x ඊළඟට වඩේ එකක මිල y. හරි ඇති දෙයක් නෑ. මේක එක දෙක න්‍යාසයක් තමයි. එක දෙක න්‍යාසයක් තමයි. ගැටලුවක් නෑ. එතකොට න්‍යාස පාඩම දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම සමගාමී සමීකරණ ගන්න දැනගෙන ඉන්න ඕනේ. අපිට තාම නම් එතකොට සමගාමී සමීකරණ සෙට් උන්නේ නැහැ. ඉස්සරහට සෙට් වෙයි. හරි. එතකොට දැන් කියනවා රෝමිලක්කන් දෙකේ කියන ඔවුන් දෙදෙනා මිලදී ගත් ආහාර ප්‍රමාණ දෙක සමචතුරස්‍ර න්‍යාසයකින් දක්වා එය B ලෙස නම් කරන්න. හරි. නියමයි. එතකොට මේක කියනවා මෙවුන් ගත්ත මොනවාද ආහාර එතකොට අපිට කියන්නේ ප්‍රමාණ අතර සම්බන්ධතාවයක්. හැබැයි එවුන් වල මිලවල් නෙමෙයි. එතකොට ප්‍රමාණ අතර. එහෙනම් මේක මතකයි මම ඔය එතකොට තියරි පාඩම් වල නම් හරි ලස්සනට කරනවා එතකොට ක්ලාස් එකේ. අර අපි මේ එතකොට න්‍යාස කියන්නේ තේරුමක් ඇතුව ලස්සනට ලියන එකක්. එතකොට මෙන්න මේවා. එතකොට හරි ලස්සනට මෙහෙම ලියන්න පුළුවන් ලස්සන ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් අපි ඒක ලියනකොට මෙන්න මෙහෙම සිද්ධියක් ගන්න. B සමානයි. හරි. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ එතකොට නිසල් ගත්ත එතකොට උදේට අරන් තියෙනවා ඒක ආප්ප 3යි වඩේ 2යි. බරු. හරි. ඊළඟ අමාස ආප්ප 5යි වඩේ 1යි. හරි. අපිට ඕක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සීන් එක. 3 2 ඊළඟට 5 1. දැන් උඹට ප්‍රශ්නයක් එනවා. මේක අපිට අනිත් පැත්ත ගන්න පුළුවන්. හැබැයි මේකට සෙට් වෙන්නේ මෙහෙම සීන් එකක්. හරි. එතකොට මෙන්න මෙහෙම අපිට මේ න්‍යාසය දාන්න පුළුවන්. හරි. උඹලට තේරුණා මම දන්නවා. හරි. එතකොට මේකෙන් අපිට තේරෙනවා මේ ඉන්නේ නිසල්. එතකොට නිසල් මෙතන තියෙන ආප්ප සීන් එකනේ. එතකොට නිසල් ආප්ප 3යි ඊළඟට වඩේ 2යි. ඊළඟට අමාස කියන එක ආප්ප 5යි වඩේ 1යි. හරි. එතකොට මේක දෙක සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා. හරි. ඒක තේරුණා. රයිට්. හරි. 3 රෝමිලක්කන් 3 කියලා තියෙනවා. AB කියලා අපිට න්‍යාසයක් දීලා තියෙනවා. මෙන්න මේ න්‍යාසය මගින් දැක්වෙන්නේ x හා y න්‍යාසය මගින් දැක්වේ නම් x හා y ඇතුළත් සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්න. ඒවා විසඳීමෙන් ආප් එකක මිලත් වඩේ එකක මිලත් වෙනම සොයන්න. හරි. මම සමගාමී සමීකරණ යුගල අරන් දෙක පෙන්නනවා. එතනින් එහාට බලලා හදාගන්න ඉන්න. හරි. එතකොට දැන් රෝමිලක්කන් දෙකේ අපිට හරි ලස්සන සීන් එකක් දීලා තියෙන AB. එතකොට මේ රෝමිලක්කන් 3 sorry. එතකොට AB සමානයි මෙන්න මේ මගුල කියලා තියෙනවා අපිට. මේ හරි. මෙහෙම න්‍යාසයක් දීලා තියෙනවා. AB කියන්නේ මෙහෙම න්‍යාසයක් ලු. හරි. එතකොට දැන් අපි මීට කලින් AB හෙව්වා. උඹලට මතකද මීට කලින් AB හෙව්වා. මේක ඇවිල්ලා මේකත් ඇවිල්ලා එක දෙක න්‍යාසයක් නේ. උඹලා දන්නවා. හරි. එතකොට දැන් මේ AB කියන කතාව මේ න්‍යාසෙ දීලා තියෙනවා. අපිට අර දෙකත් එක්ක ඈඳලා වැඩේ සෙට් කරලා අපිට ගන්නලු x සහ y ඇතුළත් සමීකරණ දෙකක්. හරි. එතකොට අපේ මොකද්ද A කියන න්‍යාසෙ තිබ්බේ? අපි ඒක මෙතෙන්ද මේ ඒක සෙට් කරමු. A කියන න්‍යාසෙ තිබ්බේ මොකද්ද? x y. හරි. ඔබ දන්නවා xy කියන මෙන්න මේක තමයි ඒකේ තිබ්බේ. හරි. ඊට පස්සේ අපිට b කියන න්‍යාසෙ තිබ්බේ 3 2 ඊළඟට 5 1. 5 1. හරි. එකත් හරිනේ. ඔන්න තිබ්බා.
මේ දෙක ගුණ වුණාම මේ දෙක ගුණ කරන්න පුළුවන්ද? මේ දෙක ගුණ කරන්න පුළුවන් බම්මේ. මේකේ ඇවිල්ලා එතකොට ගණේ ගත්තොත් එක දෙක න්‍යාසයක්. මේකේ ඇවිල්ලා දෙක දෙක න්‍යාසයක්. අන්න බලපං. මෙතනත් දෙක මෙතනත් දෙක. හරි. එතකොට තියරි පාඩම් වල නම් මම කියලා දෙනවා. මෙතනත් දෙක එන්නේ එහෙනම් මොකද්ද? එක දෙක න්‍යාසයක්. එක දෙක න්‍යාසයක් එතකොට තමයි එන්න අතොර මේ තියෙන සීන් එක. හරි. එතකොට මෙතන එතකොට මේ දෙක A ගේ සහ B ගේ එතකොට ගුණිතය සමාන වෙන්න ඕනේ. 115 145 මෙන්න මේක තියෙන මෙන්න මේ න්‍යාසෙට. හරි කියලා හිතමු. එතකොට මේක එතකොට දැනීම අත්‍යවශ්‍ය නැහැ. ඒක ගණේ දැනීම. හරි. එතකොට දැන් අපිට මේක දෙන්න ಗುಣ කරන්න. එතකොට ಗುಣ කරද්දී අපි දන්නවා සීන් එක මේ දෙක අරන් ගියා මෙහෙම සෙට් කරා. ඊට පස්සේ මෙයාගෙන් ಗುಣ කරා. එතකොට මේ දෙක අරන් ගිහින් මෙහෙම සෙට් කරනකොට මෙතන එතකොට වෙනවා x 3 වැඩි කරාම 3x 3x ඊළඟට එකතු කිරීම එතකොට y දෙකෙන් වැඩි වුණාම 2y. හරි ජෝක් නේ බා. හරි ජෝක්. එතකොට ඔන්න අපි ඒක ගත්තා. ඊළඟට මේක අරන් ගිහින් මෙතන සෙට් කරනවා. එතකොට 5x ධන 1y 1y කියලා දාන්න අපි ඒක දාන්නේ y කියලා. හරි. එතකොට මෙන්න මේක සමාන වෙනවා 115 145. හරි. දැන් එතකොට අන්න බලපන් මේ න්‍යාස දෙක සමානයිලු. එහෙනම් සමානයි නම් එහෙනම් ප්‍රශ්නයක් නෑ අපි දන්නවා. එහෙනම් සමාන න්‍යාසවල අනුරූප අවයව සෙට් කරන්න පුළුවන් අපිට. අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. එතකොට මේ ගේම් එක ගොඩ දා ගන්න පුළුවන්. මෙන්න බලපන්. එතකොට එක සමීකරණයක් වෙනවා 3x ධන 2y සමානයි මේකට අනුරූප මේකක්. මේ බලපන්. හරි. 115. ඊළඟට 5x එකතු කිරීම y. හරිනේ කියපන්. හරි. එහෙනම් සමානයි 145. හරි. එහෙනම් මෙන්න පළවෙනි සමීකරණය මෙන්න දෙවෙනි සමීකරණය. හරි. මේ සමගාමී දෙක ගොඩ දාගත්තා නම් වැඩේ හරි. එතකොට මෙන්න මෙහෙම තමයි සමීකරණ දෙක ගන්න. ඒක හරි. එතකොට මේකේ ලස්සන ගැළපීමක් තියෙනවා නැද්ද බලපන්. මේ තියෙන්නේ කවුද ඉස්සෙල්ලාම හිටියේ නිසල් හිටියේ. එතකොට නිසල් ගත්ත එතකොට ආප ප්‍රමාණය. එහෙනම් මේ තියෙන ආප් එක මිල මේක වැඩි වෙනකොට හරි ලස්සනට 3x වෙනවා. ඒ කියන්නේ ආප් වල මිල. ඊළඟට කවුරු ගත්තද? නිසල් ගත්ත. ඊළඟට මේ තියෙන නිසල් ගත්ත වඩේ. එතකොට වඩේ දෙකේ මිල ගානට සෙට් කරනවා මේ බලන්න. එතකොට උගේ එතකොට මිල තමයි මේ. එතකොට මේක මෙතෙන්ට සෙට් කරනකොට මෙතන එතකොට අමාසල සීන් එක එන්නේ. එතකොට 5x එතකොට අමාස ගත්ත එතකොට ආප් වල සම්පූර්ණ මිල. ඊළඟට උගත්තේ වඩේ එකයි වඩේ එක මිල අන්න ගානට සෙට් වුණා. එහෙනම් නියම ගානක්. ඉතින් එක්සෑම් එකට හදලා යන්න විතරයි තියෙන්නේ. හරි. එනචෝ